මම මේ දේ කියන්නේ විශේෂයෙන් දෙමව්පියන්ට. සමහර වෙලාවට ඔබගේ දරුවන් අතරින් එක දරුවෙක් වෙනුවෙන් උදාහරණයක් මම මේ කියන්නේ එයාගේ දියුණුව වෙනුවෙන් ගමෙන් කොළඹට එනවා හරි කොළඹෙන් තව කොහේ හරි ප්‍රදේශයකට යනවා එහෙම මාරු වෙලා ඔබට ස්ථානය මාරු කරන්න සිද්ධ වෙන්න පුළුවන්. එතකොට ඒ දරුවාගේ දියුණුව වෙනුවෙන් ඔබ ස්ථානය වෙනස් කරනකොට ඔබ අනිත් දරුවෝ අරගෙන යනවා නම් හුඟක් පරිස්සම් වෙන්න ඕනේ. සමහර විට අනිත් දරුවෝ පාසලේ ඊටම දක්ෂ ලෙස අධ්‍යාපනය කරගෙන යනවා. ඒ අය පාසලේ ජනප්‍රියයි. ඒ අයට ගොඩක් ක්‍රියාකාරකම් තියෙනවා. එතකොට ඒ දරුවන්වත් අර විදියට ස්ථාන වෙනස් කරාම ඒ දරුවන්ගේ යාළුවෝ වෙනස් වෙනවා. පාසලේ තිබිච්ච පිළිගැනීම නැතුව යනවා. ඒ හැමදේම ඒගොල්ලන්ට එකපාරටම කඩා වැටෙනවා. අර එක දරුවෙක් වෙනුවෙන් යම්කිසි තීරණයක් ගන්නකොට අනිත් දරුවන්ට මොකද්ද වෙන වෙනස කියලා පොඩ්ඩක් කල්පනාවෙන් තමයි ඒ තීරණය ගන්න ඕනේ.